අවශ්‍ය වේවා සිද්ධ වේවා දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබේවා කියලා හිතා ගන්න. හොඳයි කවුරු සාදුකාරයක් පවත්වන්න. දෙවියන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය වගේම තමන් ආපු කාරණා ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. මේ වෙලාවේ තමයි දෙවියන් හිතුරු වටිනවා. ඉතින් ඒක නිසා තමන් කලින් ප්‍රශ්න මුලින්ම මට කිව්වේ නේද එකක් මහත්මයා මට මේ වගේ දෙයක් කියලා මේ වෙනකොට සාත්‍රය කිසිම දෙයක් කියන්න බැහැ සාත්‍රය මුලින්ම හවුනේ නැද්ද හවුනේ මුලින්ම අත්හවුනේ සාත්‍රය නොදේ තමයි සාත්‍රය ඉතින් ඒක දෙයි හඳුනන්න පේන නිසාට ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් අර වගේ දෙයක් නේද දෙවි හාමුදුර බලලා කියන්නේ එතකොට කටින් කියන්නේ මහත්මයා මට මේ දේ කියලා දේවාලයට ආවේ බඩේ අමාරුවක් නම් කියවෙන්න ඕන පාපයක් බඩේ අමාරුවක් බඩේ අමාරුවක් තමන් හැමෝම සාත්‍රයේ හල්ලුදී හිතා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා කියලා හිතා ගන්න. ඒ වගේම තමන්ට තියෙන හිතේ තියෙන ප්‍රශ්න මේක අපි හිතන්න මොකද දෙවියන් හමුදුර වටින වෙලාවේ අපි හම්බවන්න මේ හැම ප්‍රශ්නයක්ම වෙනවා. ඊට පස්සේ තමන්ට අද ප්‍රශ්න නැතුව තමයි ගෙදර යන්නේ. මේ දේවාලේ ප්‍රශ්න හැමකම විසඳගෙන තේරුණා අද ප්‍රශ්න මේ සම්ම විසඳලා හොඳයි.